සුබ දවසක් සියලු දෙනාටම. ඔබේ ගෙවත්තේ වගාවන්ට ගොළු බිල්ලන්ගෙන් විශාල හානියක් සිදු වෙනවද? රාත්‍රියට පැමිණෙන මේ සතුන් ඔබගේ වටිනා පැලෑට විනාශ කරන එක ලොකු ප්‍රශ්නයක් නේද? අද අපි මේ වීඩියෝ එකෙන් ගෙන එන්නේ කිසිදු වසක් විසක් රසායනික ද්‍රව්‍යයක් නැතිව නිවසේ ඇති දේවල් භාවිතා කරලා ගොළු බෙල්ලන් පළවා හරින සාර්ථක ක්‍රම 5ක් ගැන. පළවෙනි ක්‍රමය බියර් උගුල. ගොළු බෙල්ලන් බියර් වල ඇති ඊට්ස් සහ සීනි ගන්ධයට දැඩි ලෙස ආකර්ෂණය වෙනවා. ඒ නිසා කුඩා ප්ලාස්ටික් භාජනයකට බියර් ස්වල්පයක් දමා එය පොළොව මට්ටමට වලක් කපා වගාවසල තබන්න. රාත්‍රියට පැමිණෙන ගොළු බෙල්ලන් මෙයට ආකර්ෂණය වී මේ තුළට වැටි මිය යනු ඇත. මෙය ඉතාමත් පැරණිවෙන්ම සාර්ථක ක්‍රමයක්. දෙවැනි ක්‍රමය ලුණු කුඩු සහ අලු. ගොළු බෙල්ලන්ගේ සිරුරේ ඇති තෙතමනය උරා ගැනීමට ලුණු කුඩු සමත් වෙනවා. ඒ වගේම අලුවල ඇති රළු ගතිය නිසා ගොළු බෙල්ලන්ට ඒ මත ගමන් කරන්න බැරි වෙනවා. ඒ නිසා ඔබේ වගා පාත්තිය වටා ලුණු කුඩු හෝ දරලිපේ අලු වලින් වැටක් ලෙස ඉරියන තබන්න. මෙය පසුකර ගොළු බෙල්ලන්ට ඇතුල් වීමට නොහැකි. මතක තියාගන්න ඕන කරුණ තමයි ලුණු පසට කෙලිම යෙදීමෙන් පස නිසුර වෙන්න පුළුවන්. එම නිසා ලුණු පසට ස්පර්ශ නොවන ලෙස යෙදීම වඩා සුදුසුයි. තුන්වෙනි ක්‍රමය තලාගත් බිත්තර කටු. වියලේ බිත්තර කටු කුඩා කැබිලි වලට කඩා පැලෑටි වටා රවුමට අතුරා තබන්න. ගොළු බෙල්ලන්ගේ සිරුර ඉතා මෘදු නිසා තීනු දාර සහිත බිත්තර කටු මතින් යාමට ඔවුන් බිය වෙනවා. මේක ස්වභාවික බාධකයක් ලෙස ක්‍රියා කරන අතරම කල්යත්ම පසට කැල්සියම් ලබා දෙන පොහොරක්ද වෙනවා. හතරවෙනි ක්‍රමය කෝපි කුඩු. පාවිච්චි කරන ලද කෝපි කුඩු හෝ තේ කුඩු වියලා පැලෑටි පාමුලට දමන්න. කෝපිවල ඇති කැෆේන් ගොළු බෙල්ලන්ට විසක් ලෙස ක්‍රියා කරනවා. ඒ වගේම එහි ඇති තද ගන්ධය සහ රසායනික ගුණය නිසා ගොළු බෙල්ලන් එම ප්‍රදේශයෙන් ඉවත් වෙනවා. පස්වෙනි ක්‍රමය තඹ පටි හෝ කම්බි. ඔබේ පැලෑටි සිටුවා ඇති පෝච්චිය වටා තඹ කම්බියක් හෝ තඹ පටියක් ගැටගසන්න. තඹ ලෝහය ගොළු බෙල්ලන්ගේ සිරුරේ ඇති ශේෂ්මල සමග ස්පර්ශ වූ විට කුඩා විද්‍යුත් කම්පනයක් ඇතිවේ. එවිට ගොළු බෙල්ලන් එම පෝච්චියට ඇතුළුවීම සම්පූර්ණයෙන් නතර වෙනවා. මීට අමතරව ගොළු බෙල්ලන් බෝවන්නේ තෙතමනය ඇති තැන්වල. ඒ නිසා ගෙවත්තේ ඇති කොළරොඩු සහ ලී කැබලි ඉවත් කර පත්ත පිරිසිදු තබා ගන්න. ඒ වගේම ගෙවත්තේ තාරාවන් කුකුලන් හා මැඩියන් සිටීමෙන් ගොළු බෙල්ලන් ස්වභාවිකව පාලනය වෙනවා. ඉතින් මේ ක්‍රම 5න් ඔබ වඩාත්ම පහසු ක්‍රමය අදම අත්හදා බලන්න. ඔබේ ගෙවත්තේ ගොළු බිලි උවදුරෙන් බේරාගෙන සාර්ථක වගාවක් ලබා ගන්න. මේ වීඩියෝ එක ගැන ඔබේ අදහස කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. නැවත හමුවෙමු. ස්තුතියි.